සුදත් විජේසේවරා පාරවල් වල ගහ ගන්න පුළුවන්. ඒ වුණාට මිනිවෙලකට වතුර ටිකක් දී ගන්න බෑ. ඔක්කොම ටික බොන්න. එදා මම අංජලිට එච්චර වද දීලත් ඇයි මට මහ පාර මැරෙන්න නොදුන්නේ? මම මැරෙන්න ඕන මහ පාරේ. ඔයා මහා පාරේ මැරෙන්න ඕන මිනිහෙක් නෙමෙයි දෙනෙත්. ඔයා කොහොමද මගේ නම දැනගත්තේ? ඌමනාවක් තියෙනවා නම් මොනවද දැනගන්න බැරි? ඔව් දෙනෙත්. මං ඇත්තමයි කියන්නේ. මාව විශ්වාස කරන්න. ප්‍රොමිස්. ඔයා උගත් කෙනෙක්. ඒ උගත්කම ගංගේ පා කරලා හුඟක් කල්. ඒ ඉරල වීසිකලේ කොළ කෑල්ලක් විතරයි දෙනේ. නිවැරදි දැක්මක් නැති රටක දහසක් මිනිස්සු අතරමං වෙලා. ඒ කාන්තාරේ අතරමං වෙච්ච දහසක් මිනිස්සුන්ට ශක්තියක් වෙන්න පුළුවන්. එවැනි පන්නරයක් ලැබු මිනිස්සුන්ට විතරයි දෙනේ. එක බඩවැල කඩාගෙන උපන් සහෝදරයෝ වුණත් මාධ්‍යවේදියෝ පොලිස්කාරයෝ විශ්වාස කරන්න පුළුවන් කියලා අංජලි හිතනවද? හැමෝම එකම ලේබල් එකෙන් හංවඩු ගහන්න එපා. ඔය අතරේ හොඳ මිනිස්සුත් ඉන්නවා. ඔයාගේ අරමුණ වෙත යන්න මං උදව් කරනවා. මාව විශ්වාස කරන්න. අපි ඉපදිච්ච රටට සාධාරණයක් කළ මැරිමු දෙනේ. ඒක නෙමෙයි මල්ලි. අපේ නංගි කවදාවත් මීට කලින් මට ඔයා ගැන කියලා තිබුණ නැහැනේ. මෙච්චර උගත් ළමෙක් වෙලා ඇයි මල්ලි මේ වගේ රස්සාවක් තෝරගත්තේ? මම කැමැත්තකින් තෝරගත්තු රස්සාවක් නෙමෙයි අක්කේ. දෛවය මට ඒක උරුම කරලා දුන්නා. ඒක නෙමෙයි. අක්කගේ මහත්තයා නැති උනේත් ඕස්ට්‍රේලියාවේදීමද? දුක සැප බෙදා ගන්න පුළුවන් හොඳ ශක්තිමත් හිතක් මට තියෙනවා මල්ලි. මට බයයි නංගි ගැන. ඇත්තටම මං ජීවත් වෙන්නේ නංගි හින්දා. තල්පේ. තල්පේ? උඹ කොහොමද මෙහාට ආවේ? කකුල් දෙකේ. මමයි එන්න කිව්වේ. වාඩි වෙන තල්පයයි. අපිට එකක් බොමු. Thank you. ඔබට හුඟක් අමාරුද? හොඳ වෙලාවට අපි ආවේ. තනියම ක්ලබ් ගාන ගිහිල්ලා රැට බොන්න එපා කියවට මෙයා දහන එකක්. හොඳ වෙලාවට තවත් ජීවත් වෙන්න වාසනාව තියෙනවා. අංජලි මිස් දෙවියෝ වගේ එතෙන්ට එව්වා. ඇයි? ඔබට දුකයිද මලබත කන්න නැති වෙච්ච එකට? ඔය බලන්න අංජලි මිස් අපි මොනතරම් හොඳ කරත් මෙයාට වැරදි. ඌව ගණන් ගන්න එපා තල්පයයි. ඉවසන්න. ඉවසන්න බැරි කෙනා ගෑණියෙක් නෙමෙයි. මටද කිව්වේ? උඹ ගෑණියෙක්ද? මම කිව්වේ වස්සලා අක්කට. අපේ අම්මා තරම් දුක් කරදර උලපු ගෑණියෙක්
තවත් මේ ලෝකේ නැතුව ඇති. අම්මලා එහෙම තමයි මල්ලි. අම්මලා තරම් දරුවෝ වෙනුවෙන් දුක් අන්දරාවල් වලන තවත් කෙනෙක් මේ ලෝකේ නැහැ. ඒකනේ යාට අම්මා කියන උතුම් পদවිය ලැබිලා තියෙන්නේ. ඒ උතුම් මව් පදවිය ගෞරවය ආරක්ෂා කරන නම් මේ පවතින සමාජ ආර්ථික ක්‍රමය වෙනස් කරන්න ඕනක්කේ. එහෙමනම් පුතේ ඔබට ජනාධිපති පදවිය ගන්නම සිද්ධ වෙනවා. මං ඔයාට ආදරේ. පිස්සුද ගෑණියඹට මං වගේ මදාවියෙකුට ආදරේ කරන්න. මං ගෑණියෙක් නෙමෙයි. මං තවම කෙල්ලෙක්. මං ඔබට ඇත්තටම ආදරේ. අපූරුයි. හරිම ලස්සනයි. ඔය බොයිෆ්‍රෙන්ඩ්ද? රටේ වගකියයුතු ජනමාධ්‍ය වේදිනයක් හැසිරෙන හැටිද මේ? ආ? රටේ අනිත් කෙල්ලන්ට වගේ මටත් හැඟීම් දැනීම් තියෙනවා. අනික මං කැමති නෑ රාමුවකට කොටු වෙන්න. මම ආසයි මස්සිනාකාරය බලන්න. මම එන්නද සමාධිලෑ ගෙදර? පිස්සුද නදීෂ්? ඔව් මට පිස්සු ඩබල් වෙලා තියෙන්නේ. තේරුණාද? 2007 වසරේ නිෂ්පාදනය කළ සිනමා ශාලාවකින් රූපවාහිනී තිරයකින් ඔබ කිසිදා නොදුටු අලුත්ම චිත්‍රපටයක් ශ්‍රී ලංකාවේ ජනප්‍රියම නළුනිලියන් සමග තුදාගේ පලාමල්ලෙන් කොටස් වශයෙන් බලාපොරොත්තු වන්න. ඊශ්වරා සුදාගේ පලාමල්ල ලිහලම බලාගන්න ලිහලම බලා